ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද කතා කරන්න යන්නේ දවසට ලකුණු දෙකක් ගන්න යන වැඩසටහනේ. මේ අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක. රූපයේ දැක්වෙන්නේ අරය සෙන්ටිමීටර් 14ක් වන ඍජු වෘත්ත සිලින්ඩරාකාර තීන්ත ඇසුරුමකි. අරය 14ක් වන ඍජු වෘත්ත සිලින්ඩරයක් වූ එක තීන්ත ඇසුරුමක් කියලා කියන්නේ. එහි වක්‍ර පෘෂ්ඨයේ ආවරණය වනසේ අලවා ඇති ස්ටිකරයේ වර්ගඵලය 1760 වර්ග සෙන්ටිමීටර් නම් ඇසුරෙන් h සොයන්නලු. ඒ කියන්නේ උස සිලින්ඩරයේ සිලින්ඩරයේ අතර උස තමයි හොයන්න කියලා තියෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තරය කොහොමද ගන්න කියලා. තමයි මේ රූපය මේක හොයන්න කියලා තියෙන්නේ h අපිට හොයන්න ඕන සූත්‍රය ප්‍රශ්නේ පහලින් දාලා තියෙනවා. සිලින්ඩරයේ වර්ගඵලය හොයන සූත්‍රය 2πr h. අපි බලමු මේ සූත්‍රය භාවිතයෙන් h උස කොහොමද හොයන්නේ කියලා. අපි මොනම සූත්‍රය ලියා ගන්නවා 2πr h. දැන් මේකට ආදේශ කරගෙන යන්නයි තියෙන්නේ. 2 වැඩි කිරීම 5 කියලා කියන්නේ 7න් 22 වැඩි කිරීම අරය මේකේ 14යි 4 වැඩි කිරීම h මේකේ වර්ගඵලය කියලා තියෙනවා 1760 වර්ග සෙන්ටිමීටර් කියලා. මේ සූත්‍රයේ සමානයි ඒ අගයට 1760ට සමානයි මේ සූත්‍රය. හරි දැන් සුළු කරගෙන යන්නයි තියෙන්නේ. 7ට 1යි 14ට 7 2යි 22 දෙකෙන් වැඩි වුණාම 44යි 44 දෙකෙන් වැඩි වුණාම 88යි. අපිට එනවා 88යි h සමානයි 1760යි. හරි දැන් මේක h හොයා ගන්නවා. අපි දෙපැත්තම 88න් බෙදන්න ඕනේ. පැත්තම අපි 88න් බෙදනවා. මේ 88ට මේ 88 කැපෙනවා 1760. අපි 88න් බෙදන්න ඕනේ. 1760 බෙදනවා 88න්. දෙකක් වගේ. 8 වරක් දෙක 16 16න් 6 දාන එකක් විතර 8 වරක් දෙක 16 16 1යි 17යි. අපිට h ගේ උත්තරේ ගන්න පුළුවන් h සමානයි 20යි සෙන්ටිමීටර කියලා.